හායි ඔන්න හැමෝටම ඉතින් අද කතා කරන්න යන්නේ ඉතින් අස්වැසුම් මුදල් බැංකුවට වැටෙන්නේ කවද බැංකුවෙන් ගන්න පුළුවන් ඉන්නේ කවද කියලා තමයි තොරතුරු කතා කරන්න මේ වීඩියෝ පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මගේ channel එකට තාමත් ඔයාලා අලුත් කෙනෙක් නම් පළවෙනි වතාවට ඇවිල්ලා වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ කියන විදිහට දැන් එකතු වෙන්න. හැමදාම ඉතා ඉක්මනින්ම හරිම තොරතුරු හරියටම දැනගන්න මගේ channel එකට එකතු වෙන්නේ අලුත් channel එකකට එකතු වෙන්නේ මෙන්න මේ විදිහට මෙතනින් ඔයාලා ඊතලේ තියෙන තැනින් ටච් කරගන්න පෙන්න තැනින් ඊට පස්සේ ආපහු ඒ ඊතලේ තියෙන තැනින්ම ටච් කරගන්න ඊට පස්සේ ආපහු මෙන්න මේ ඊතලේ පෙන්න තැනින් ඔයාලට all bell icon එක ගාවින් ටච් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ විදිහට මගේ අලුත් channel එකට එකතු වෙන්න පුළුවන් අලුත් වීඩියෝ ඉතා ඉක්මනින්ම දැනගන්න හරි තොරතුරු හරියටම ඔය විදිහට එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා වීඩියෝ එකේ කියන විදිහට එකතු වුණොත් තමයි ඔයාලට මේ වගේ තොරතුරු මග අරින්න නැතුව දැනගන්න පුළුවන් හැකියාව තියෙන මේ වීඩියෝ එකක් පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි අදියර අයට තාම සිස්ටම් එකට මුදල් දාලා නැහැ. සමහර මේ වීඩියෝ එක බලන දවස්වල තව පරක් වුණොත් ඔයාලට සිස්ටම් එකට මුදල් දාලා පෙන්නන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම දෙවෙනි අදියර කට්ටියට සිස්ටම් එකට මුදල් දාලා තියෙන්නේ. දෙවෙනි අදියර කට්ටියගේ මුදල් අස්වැසුම් මුදල් සිස්ටම් එකට දාලා තියෙනවත් එක්කම බැංකුවෙන් ගන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා තමයි ගොඩක් දෙනෙක් අහලා තිබුණේ. ඉතින් බැංකුවෙන් කවදා ගන්න පුළුවන් වෙයිද? ඉතින් සිස්ටම් එකට දාම වගේම ඔයාලට බැංකුවෙන් ගන්න පුළුවන් වෙන්නේ ඉතින් සමහරවිට 12 වෙනිදා ඉතින් ගොඩක් දුරට ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක මම ලං කරලා 11 වෙනිදා මම වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට 12 වෙනිදා මුදල් බැංකුවෙන් හරියටම ගන්න පුළුවන්ද බැරිද කියලා මම හරියටම ඔයාලට 12 වෙනිදා හෝ 10 වෙනිදා වීඩියෝ එකක් අරන් එන්නම්. ඊට පස්සේ මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔයාලට බැංකුවට ගිහලා මුදල් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කිසිම කෙනෙක් හදිස්සි වෙන්න එපා. මම වීඩියෝ එක අරන් යනකන් ඉන්න. වෙනදා විදිහට මම වීඩියෝ අරන් යනවා බැංකුවට යන්න තියෙන දවසේ වගේ බැංකුවට යන්න හොඳ දවසේ හැම තොරතුරක්ම බැංකුවට වැටෙන දවසේ හැම තොරතුරක්ම අරන් එනවා. ඒක නිසා ඒ තොරතුරු අරන් යනකන් ඉන්න. ගොඩක් දුරට දැනට 12 වෙනිදා තියාගන්න ඔයාලා මුදල් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම එහෙම 12 වෙනිදා ගන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම 10 වෙනිදා නැත්තම් ඔයාලට 11 වෙනිදා වීඩියෝ එකක් අරන් එනවා. ඊට පස්සේ ඔයාලට ඒ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දැනගත්තට පස්සේ ඔයාලට බැංකුවට ගිහිල්ලා ඉවරලා ඔයාලට මේ වීඩියෝ එක බලලා බැංකුවට යන්න පුළුවන් ගිහිල්ලා මුදල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකන් ඉන්න. එහෙනම් ගිහිල්ලා යන්න ඔයාලා හැමෝටම ඉතින් සුබ දවසක්.